තියරි කියලා පාඩම් කරන්න නැතිව තරන්නේ. ෆිසික්ස් වල ගොඩක් වෙලාවට පන්ති වල වෙන්නේ මොනවා හරි පොඩි තියරියක් උගන්වනවා ගණන් ටිකක් හදවනවා විතරයි වෙනවා. ඕකනේ වෙන්නේ. ඒක මුල් කාලේ සමහරක් කරේ එහෙම නැතුව හැලි ගොඩක් ඇති. අර මිනුම් උපකරණ නම් මම ඒවල එහෙම තියෙනවා ඒක අර විස්තර වගේ ඕක නම්. හැබැයි ගොඩක් වල ෆිසික්ස් ගොඩක් වෙලාවට ෆිසික්ස් වලදී වෙන්නේ ගණන් හදන එක තමයි වෙන්නේ. මම ගණන් හදන එක ඇතුලේ කරපු දේ තමයි දැන් අපි හිතමුකෝ පන්තියේ මෙහෙම දැන් ටියුට් වල ගණන් හදනවා කියලා 1 2 3 4 5 8ක් හදනවා කියන ගණන්. 8ක් දැන් හැදුවා. ඒ 8න් මම මොකක් හරි ගානක් සාමාන්‍යයෙන් පන්ති උත්සාහ කරන වෙලාවක් දෙනවනේ. ඒ උත්සාහ කරන වෙලාව ඇතුලේ ගාන මට තනියෙන් කරගන්න පුළුවන් වුණොත් මම ගාන ඉලක්කම කැපෙන්න හරියක් දානවා. ඊට පස්සේ ගාන උත්සාහ කරන දෙන වෙලාවේ මට ඒ ගාන තනියෙන් කරන්න බැරි වුණොත් ඊට පස්සේ මම ගාන කියලා දෙද්දි නම් ගාන මම හැදුවේ මම ඉලක්කම කැපෙන්නේ නැති වෙන්න පැත්තකින් හරියක් දානවා. සමහරක් වෙලාවට ටියුට් එකේ තියෙන ගණන් වල මැදින් ඒ පන්තියේ ගුරුවරු ඉතින් හරි 4 වෙනි ගාන ගෙදරින් හදන්න වගේ ඉතුරු කරන්නත් පුළුවන්. තමන් යන පන්තියම ඒක මොකක් හරි හදා ගන්න. හරි මේක ගෙදරින් කරන්න වගේ ඉතුරු කරන්න ඉඩ තියෙනවා. හරි ඒතකොට ඒකට හරියක්වත් මොකක්වත් ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ගෙදරින් කරන්න ඉතුරු වෙච්ච එක. ආයේ 5 වෙනි එක තනියෙන් පුළුවන් වුණා කියමු. 6 වෙනි එක තනියෙන් බැරි වුණා. බෝඩ් එකකින් බලලා මම හදාගත්තේ. 7ත් එහෙමයි 8 තනියෙන් පුළුවන් වුණා කියනවා. හරි. ඔය විදිහට පන්තියේ හදන මොනවා හරි ගණන් වලින් මට තනියෙන් කරගන්න පුළුවන් ටික ඉලක්කම කැපෙන්න හරියක් දානවා. ඒක නම් ඉවරයි. ඒක නම් ආයේ අපරක් තියන්නේ නැහැ. ඊට පස්සේ එදා ගෙදර ගිහිල්ලා දැන් මම කෙමිස්ට්‍රි වලදීම කරේ එදා ගෙදර ගිහිල්ලා නිකන් උගන්නපු නෝට් එක බලන එකනේ. ෆිසික්ස් වල මුල් ටිකේ සමහරක් පිට තියෙයි. ටික කාලයක් ගියාම එහෙම බලන්න තරම් නෝට් එකක් නැහැ. ලොකුවට නෝට් නෙවෙයි ගණන් හදන වැඩේ කරලා තියෙන්නේ. එතකොට මම ෆිසික්ස් වල ගෙදර ගිහිල්ලා කරන් ටක් ගාලා තියෙන මේ මොනවා හරි පොඩි හරි නෝට් ටිකක් තියෙනවනේ එදා උගන්නපු ටික. ඒ ටික ටක් ගාලා බලනවා. ඊට පස්සේ අර ගණන් කීපයක් තියෙනවනම් ළමයි මට තනියෙන් හදන්න බැරි වුණා. හෝම්වර්ක් නෙවෙයි මම කියන්නේ. හෝම්වර්ක් දුන්නේව නෙවෙයි ඒව වෙනම. තනියෙන් කියන්නේ පන්තියේදී කරවලා මට තනියෙන් බැරි වුණේ ඒවා ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික විතරක් නැවත හදනවා. තනියෙන් පුළුවන් වෙච්ච ඒවා ආයෙ කරන්නේ නැහැ කොහොමද? තනියෙන් බැරි වෙනවා එතනදී තේරුම් ගත්ත ටික විතරක් මම නැවත ගෙදරදී එදාම උත්සාහ කරනවා. උත්සාහ කළා අපි තමයි මේකට තනියෙන් පුළුවන් වුණා කියලා. එතකොට මම ඉලක්කම කැපෙන්න හරියක් ගන්නවා. හිතමු 6 වෙනි එක ඒත් බැරි වුණා කියලා. ගෙදර ගිහිල්ලා බලුවත් බැරි වුණා. එතකොට ආයෙ නෝට් එක බලලා තමයි කරේ කියලා. එතකොට ආයෙ වෙන කොහෙන් හරි හරියක් දානවා ඉලක්කම කැපෙන්නේ නැති වෙන්නේ. සමහරක් ප්‍රශ්න දිනවා වටේටම හරි. ඒ කියන්නේ ඒක කවදාවත් මට තනියෙන් පුළුවන් වෙලා නැහැ. ඇත්තටම එහෙමවා තියෙනවා. ඒ ලෙවල් වෙනකම්ම එකපාරක්වත් ඒ කියන්නේ මතක හිට මට්ටමකට කරලා තනියෙන් පුළුවන් නැති නැති ප්‍රශ්න තිබිලා තියෙනවා. ඇත්තට ඒ කියන්නේ ඉලක්කම කැපෙන්න හරියක් දාන්නේ තනියෙන් පුළුවන් වුණ වෙලාවට විතරයි. නැත්නම් ඉතින් මේ වටේට හරි තමයි ඉන්න ඕකේ. හරි. රෝහලේ ඉන්නේ. දැන් මේක අපි හිතමු 6 වෙනි එක මට පන්තිරිත් බැරි වුණා. ගෙදරදී බලද්දිත් ඒත් බැරි වුණා. අර දෙපාරක් try කරා කියන එකට හරිය තියෙනවා. හැබැයි ඉලක්කම කැපිලා නැහැ කියන්නේ තනියෙන් කරන්නේ නැහැ කියන්නේ. අත මේ ආයේ හරි 7 වෙනි කොහොමද මෙහෙම දෙන්නේ? 7 වෙනි එකත් තනියෙන් කරන්න බැලුවොත් ඒත් බැරි වුණා කියන්නේ. ඒකත් පැත්තෙන් හරියයි. ඔය තමයි එදා කරන ටික. ෆිසික්ස් වල පන්තියේදී අර විදිහට හරියට 100න් අහගෙන ඉඳලා ගණන් හදන්න උත්සාහ කරලා ඔය ටික කරනවා. ගෙදර ගිහිල්ලා පන්තියේ අර සර් හදන එක බලවගෙන මම හදාගත්ත ටික විතරක් ආයෙ උත්සාහ කරනවා. තනියෙන් පුළුවන් වුණොත් ඉලක්කම කපනවා නැත්නම් පැත්තෙන් දානවා. ඊට පස්සේ සතිය මත ආයෙ ෆිසික්ස් බලන්න කියලා ගන්න වෙලාවක් තියෙනවා. ඒ සතිය මත ෆිසික්ස් බලන්න ගන්න වෙලාව කියලා අපි කරන්නේ එකක් හෝම්වර්ක් ඉතුරු කරපුවා තියෙනවා. ඒ ටික කරනවා. අනිත් එක අර ඉතුරු ඒවා තියෙනවා. ඒ කියන්නේ මම එදා ගෙදර ගිහිල්ලා උත්සාහ කරලා ඒත් මට බැරි වුණේ ඒවා තියෙනවා. ඒ ටික නැවත සතිය මත හෝම්වර්ක් කොටට දාලා කරනවා. එහෙනම් කරන ටික ඊටාම හරි ක්වොලිටි එකකට කරන එකයි මම අනුගමනය කරපු ක්‍රමය. ගොඩක් වැඩ කරන එක නෙමෙයි. කරන ටික පර්ෆෙක්ට් ලෙවල් එකට ගිහින් වෙනකම් වගේ කරා මම. අර ප්‍රශ්නයක් අතරින්නේ ලේසි. එදාම ගෙදර ගිහිල්ලා බලලා ඒත් බැරි වුණ එක හෝම්වර්ක් විදිහට කරන්න බලන්න. එතකොට අපි හිතමු 6 පුළුවන් වුණා කියලා. එතකොට අන්තන් ඉලක්කම කැපෙන්න හරියක් එනවා. 7 ඒත් බැරි වුණා කියන්නේ. එතකොට ඒකට අර කොහෙන් හරි ළඟින් වෙන හරියක් වෙන්න එක තමයි වෙන්නේ. ඊට පස්සේ හෝම්වර්ක් ටික කරනවා. ඒකමලුත් පොඩ්ඩක් නෝට් එක බලනවා. වෙන දුන්න හෝම්වර්ක් කරන මම තව මොනවා හරි දිනනවා නම් ඒ දේවලුත් බලලා ඒ සතිය මැද වැඩ කරන වෙලාව. ආයෙ සුපුරුදු පරිදි ඊළඟට පස්සේ පන්තියට කලින් ආයෙත් පොඩි වෙලාවක් කරගෙන අර කරපු ටික නිකන් උඩින් බලලා තව ඉතුරු වුන් ඉන්නවා නම් ඒකත් ආයෙ කොහොමද නිකන් try එකක් දීලා ඒත් බැරි වුණා හරි පුළුවන් වුණා හරි මොකක් හරි යනවා හරිය දාලා එහෙම ඊළඟ දවසට යනවා. ඉතින් පන්තිය වැඩි කරනවා. ඔක තමයි සාමාන්‍ය විදිහට ෆිසික්ස් වල ගියේ. ගොඩක්ම ගණන් හදන එක බේස් කරගෙන තමයි යන්නේ. ඒක එහෙමයි.